වගේම ගොඩක් ආදරයෙන් අදත් මම ඔයාලව පිළිගන්නවා අපේ SL Baby World YouTube නාලිකාවට. ඒ වගේම මම ගොඩක් ආදරයෙන් ඔයාලට මතක් කරනවා අපේ channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් channel එක තවම subscribe කරගෙන යන්න කියලා. අපිට බබාලව බලා ගන්නකොට එයාලා කරන සමහර දේවල් එක්ක තරහ යනවා. මොකද ඉතින් අපිත් ගෙදර වැඩ කරන ගමන්නේ මේගොල්ලෝ බලාගන්නේ. ඉතින් එතකොට අපිට මේගොල්ලෝ කරන දේවල් වලට කේන්ති ගිහිල්ලා බනිනවා, සමහර වෙලාවට ගහනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපිත් චූටි කාලේ ඕන තරම් ඔය වගේ වැඩවලට අපේ අම්මලාගෙන් තාත්තලාගෙන් ගුටි කාලා බැනුම් අහලා ඇති. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි අපි මේගොල්ලොන්ට කොච්චර බැන්නත් ඍණාත්මක දේවල් මේගොල්ලොන්ගේ ඔළුවට නිතරම දාන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා මහ මෝඩෙක්. ඔයා බූරුවෙක්. ඔයාට කිසිම දෙයක් බෑ. බලන්න අර ඔයාගේ යාළුවට කොච්චර හොඳට සින්දු කියන්න පුළුවන්ද? ඔයාට බෑනේ. අන්න ඒ වගේ ඍණාත්මක දේවල් ඒගොල්ලොන්ගේ ඔළුවට දාන එක එච්චර හොඳ නෑ. ඒවා නිකම්ම නිකම් වචන වගේ අපිට තේරුණාට ඒවා එහෙම නිකම්ම නිකම් වචන නෙවෙයි ඒගොල්ලොන්ගේ පුංචි ඔළුවට, පුංචි මනසට. ඒ වචන වලින් ඒගොල්ලොන්ට චිත්තවේගීය වශයෙන්, සංවර්ධනාත්මක වශයෙන්, සදාචාරාත්මක වශයෙන් වගේ විවිධාකාර විදිහට මේගොල්ලොන්ට මේ කියන පුංචි වචනයක් උනත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජීවිත කාලෙටම බලපාන විදිහට. බබාලා කියලා කියන්නේ තාම වර්ධනය වෙමින් පවතින ජීවීන් කොට්ටාශයක්. ඒ වගේම තමයි සමාජයේ ඉන්න දුර්වලම ජීවීන් කොට්ටාශය තමයි මේ බබාලා කියලා කියන්නේ. හරියට අර සත්තු වගේ. ඒගොල්ලන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ සත්තුන්ට. අපි ගැහුවත් ඒගොල්ලෝ මේ බලාගෙන ඉන්නවා. බැන්නත් මොනවා කළත් බලාගෙන ඉන්න අය වගේ තමයි බබාලත්. ඒගොල්ලන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තාමත් සංවර්ධනය වෙමින් පවතින නිසා. එතකොට ඒගොල්ලොන්ට අපිට වගේ දේවල් තේරුම් ගන්න බෑ. ඒගොල්ලොන්ට අපිට වගේ හැසිරීම පාලනය කරගන්න බෑ. අන්න ඒ වෙනකොට ඒගොල්ලෝ අතින් විතරම වැරදි වෙන එක හරි සාමාන්‍යයි. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ ඒ කරන්නේ වැරද්දක්ද, මේකෙන් අම්මට තරහ යයිද, මට ගුටි කන්න වෙයිද, ඒ කියලා කිසිම දෙයක් ඒගොල්ලොන්ට තේරුමක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ වැරද්දක් කියන එක ගැන. ඒගොල්ලොන්ට භාෂාව, අපි කියන ස්වරය, මූණ ඉරියව් වගේම ඍණාත්මක බව තේරුම් ගන්නේ නැත්නම් තේරුම් යන්නේ නැති වුණාට අපි කියන දේවල් ඒගොල්ලොන්ගේ බැඳීම් වලට බලපාන්න පුළුවන්. ඉතින් නිතර අපි ඒගොල්ලොන්ට ඍණාත්මක දේවල් කිය බනිනකොට එයාට චිත්ත වේගීව අනාරක්ෂිත බවක් වගේම කාංසාවක් ඇති වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලම ඒගොල්ලෝ අනිත් අය ඒගොල්ලොන්ට සලකන විදිය මත තමයි ඒගොල්ලෝ තමන් කවුද කියන එක ඒගොල්ලෝ තුළ හැඟීමක් ඇති කරගන්නේ පොඩි කාලේ. ඉතින් නිතරම ඒගොල්ලොන්ට දොස් කියන එක, මෝඩයා බූරුවා වගේ දේවල් කියන එකෙන් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ ස්වයං ප්‍රතිරූපයේ, කියන්නේ මෝඩයා බූරුවා කියන දේවලුත් ඒගොල්ලොන්ගේ ස්වයං ප්‍රතිරූපයේ කොටසක් විදිහට ඒගොල්ලෝ විශ්වාස කරන්න ගන්නවා. පොඩි කාලේ ඉඳන් අපි ඒ විදිහට ඒගොල්ලොන්ට සලකන්න ගත්තොත්. එතකොට අන්න ඒක ඊට පස්සේ ඒගොල්ලොන්ගේ විශ්වාසය වගේම ආත්ම වටිනාකමත් අඩු කරන්න හේතුවක් වෙනවා. දරුවන්ව විවේචනය කරන්නේ නැතුව ඒගොල්ලොන්ව දිරිමත් කරනකොට ඒගොල්ලොන්ට ධනාත්මක දේවල් ඇති වෙනවා. විශ්වාසය ගොඩනගා ගැනීමට මේ කියන දිරිමත් කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ව විවේචනය කරන එක ගොඩාක් අඩු කරලා පුංචි දෙයකදී කියන්නේ වැරැද්දක් වුණත් කමක් නැහැ. ඒකෙදී යාට ඒ වැරැද්ද කියලා දීලා පුංචියට හරි යාව දිරිමත් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. නිතරම විවේචනය කරනවට, නිතරම වැරදි කියනවට වඩා. ඒ වගේම තව දෙයක් තමයි අපි ඔය කේන්ති ගියාම ඒගොල්ලොන්ට කියන සමහර වචන අපිට එන්නේ එයා ඒ කරපු වැරද්ද නිසාම නෙවෙයි. අපි ඉන්නේ සමහර වෙලාවට වැඩක වෙන්න පුළුවන්. සමහර මිනිස්සු එක එක ආර්ථික ප්‍රශ්න වගේ එක ප්‍රශ්න වල ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක
අපිට අපේ බබා මොනවා හරි වැරද්දක් කරනකොට තරහ යන එක ඒක ඔටෝ සිද්ධ වෙන දෙයක්. අපිට තරහ ගිහිල්ලා අපි යාට කියන වචනත් සමහර වෙලාවට ඔටෝම කියවෙනවා. ඒක අපේ අර ආතතියත් එක්ක එන දෙයක්. ඒක නිසා ඉතින් අපි කොයි වෙලෙත් උත්සාහ කරන්න ඕනේ, අපි කොයි වෙලෙත් බලන්න ඕනේ පුළුවන් තරම් අපිව පාලනය කරගන්න. මොකද බබාලා වැරදි කරන්නේ මම අර කලින් කිව්වා වගේ මේක වැරද්දක්. මේකෙන් අම්මට තරහ යයි, මේකෙන් මට බුද්ධි කන්න වෙයි වගේ කිසිම තේරුමක් හැඟීමක් නැතුව තමයි ඒගොල්ලෝ වැරදි කරන්නේ. ඒ හින්දා අපිට පුළුවන් නම් පුළුවන් තරම් අපිට එයාලට බනින එක පාලනය කරගන්න. ඒක තමයි ගොඩක් වටින්නේ. මොකද ඒගොල්ලොන්ට කිසිම තේරුමක් නැහැ මේ වැරදි කියන දේවල් ගැන. ඒ හින්දා පුළුවන් තරම් ඒගොල්ලෝ වැරදි කරනකොට උනත් අපි අපිවම පාලනය කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. බබාලා අහිංසකයිනේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ තාමත් යැපෙන්නෝ. අපෙන් යැපෙනවා ඒගොල්ලෝ තාමත් ඒගොල්ලෝගේ ජීවිතය ගෙනියන්න. ඒ හින්දා ඒගොල්ලොන්ට අනිවාර්යෙන් අපෙන් ආදරය, කරුණාව, ඉවසීම, සතුට වගේ දේවල් අනිවාර්යෙන් අපෙන් ඒගොල්ලොන්ට ලැබෙන්න ඕනේ. ඒක අපේ වගකීමක් ඒ විදිහට ඒගොල්ලොන්ට ඒව දෙන එක. ඉතින් විහිළුවට හරි ඇත්තට හරි ඔයාලා ඒගොල්ලොන්ට කියන නරක දෙයක් හරි කියන්නේ ඍණාත්මක දෙයක් හරි ධනාත්මක දෙයක් හරි ඔය ඕනෑම දෙයකින් ඒගොල්ලොන්ට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. සමහර විට ඔයාලා නොහිතන දේවල් පවා ඒගොල්ලොන්ගේ ඉදිරි ජීවිතයේදී මානසික වශයෙන් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අය ඕනතරම් මේ සමාජයේ ඉන්නවා. දිගින් දිගටම අපි බබෙක්ට ඒ විදිහට ඍණාත්මක දේවල් කියන්න ගියොත් එයාගේ කෝටිසෝල් කියන ආර්ථික හෝමෝනයේ ශ්‍රාවය වීම වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා ඒ හරහා මොළේ වර්ධනයට බාධාවක් ඇති වෙනවා. මොළේ වර්ධනයට ඇති වෙන බාධාව නිසා මේගොල්ලෝගේ මතකය වගේ දේවල් සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් ඒගොල්ලෝගේ ඉදිරි අනාගතයේ. ඒ වගේම තමයි මේ වගේ කියන්නේ අපි කොයි වෙලෙත් එයාලට ඍණාත්මක දේවල් කියන්න ගත්තොත්, කොයි වෙලෙත් ඒගොල්ලන්ට හැම දෙයකටම එපා කියන්න, කොයි වෙලෙත් හැම දෙයකටම බනින්න ගත්තොත්, ගහන්න ගත්තොත් ඒගොල්ලන්ට අපි ගැන ඒගොල්ලන්ගේ හිතේ අපි ගැන තියෙන ආදරය, එතකොට විශ්වාසය, අපිත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන බැඳීම පවා අඩපණ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිව දකින්නකොට බය වෙන්න පුළුවන්. අපිට ඒගොල්ලෝ කැමති නැති වෙන්න පුළුවන්. එහෙම බබාලා ඉන්නවා. මම අම්මට කැමති නෑ, අම්මා එන්න එපා මාව ඉස්කෝලේට ගන්න. ඔය වගේ කියන බබාලා ඕන තරම් ඉන්නවා මේ වගේ සිද්ධි නිසා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ යාලට බනිනකොට උනත්, ගහනකොට උනත් ඒකට සීමාවක් තියාගන්න. යාලට අනවශ්‍ය විදියට හිත රිද්දන්න යන්න එපා. ඒක අනිවාර්යෙන් ඒක ඔයාටත් කාලෙකදී බලපෑමක් වෙන්න පුළුවන් එයාගේ හැසිරීම වෙනස් වුණොත්. ඒ වගේම ඒගොල්ලෝ තව කෙනෙක්ව විශ්වාස කරන්න, කතා කරන්න උනත් බය වෙන්න පුළුවන් මේ දෙමාපියන්ගේ මේ විදිහේ හැසිරීම රටා නිසා. එයාට සමාජීය වශයෙන් බැඳීම් ඇති කර ගැනීමේදී විශ්වාසයේ ගැටලු එහෙම ඇති වෙන්න පුළුවන්. එයා බය වෙන්න පුළුවන් තව කෙනෙක් එක්ක මොකක් හරි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න, යාළුවෙක් හදා ගන්න, සමාජයේ ගිහිල්ලා යා මිනිස්සෙක් කතා කරන්න. මේ දේවල් පවා එයා තුළ අඩපණ කරන්න පුළුවන් මේ කියන හැසිරීම් රටා නිසා. ඒගොල්ලෝ ඉගෙන ගන්න අපෙන්. චූටි කාලේ ඉඳන් අම්මත් එක්ක තාත්තත් එක්ක තමයි ඒගොල්ලෝ දේවල් ඉගෙන ගන්න. එතකොට අපි නිතරම ඒගොල්ලොන්ට ඍණාත්මක දේවල් කිය ඒගොල්ලොන්ව රිද්දන්න ගත්තොත් එයාලා තුළ කතා කිරීමේ ප්‍රමාදයක් නැති වෙන්න පුළුවන්. දුර්වල වචන භාවිතයන් නැති වෙන්න පුළුවන්. සමාජය තුළ හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන යාට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධාකාරයේ ගැටලු පවා මේ කියන හැසිරීම් රටා එක්ක බබා තුළ දකින්න පුළුවන් වෙනවා ඒගොල්ලෝගේ ඉදිරි අනාගතයේ තුලදී. ඒ වගේම තමයි ආක්‍රමණශීලී බව, බය, කලකිරීම වගේ එතකොට අර තරහව පිට කරන්න ඒගොල්ලන්ට තේරෙන්නේ දුර්වල ආවේග පාලනය. කේන්තිය කියන දේ ඒගොල්ලන්ට පාලනය කරගන්න තේරෙන්නේ. කොයි වෙලෙත් ඒගොල්ලෝ අනිත් මිනිස්සු එක්ක පැටලෙන්න බලනවා. මොකද අම්මත් එයාත් එක්ක කොයි වෙලෙත් ඉන්නේ අර වගේ හැසිරීමකින්නේ. කොයි වෙලෙත් බලනවා, කොයි වෙලෙත් ගහනවා, කොයි වෙලෙත් මෝඩයා බූරුවා වගේ දේවල් කියලා එයාලට කෑ ගහනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් එක්ක මේගොල්ලෝ තුල ඔය කියපු වගේ විවිධාකාරයේ ගැටලු ඇති වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ අනාගතයේදී.
මුල් ළමා කාලෙදී චිත්තවේගීව ඒගොල්ලොන්ව නොසලකා හැරීම. එහෙම නැත්නම් වාචිකව ඒගොල්ලොන්ව අපයෝජනය කිරීම. වගේ දේවල් වලින් නව යෞවනයේදී හරි එහෙම නැත්නම් වැඩිහිටි වියේදී හරි මේගොල්ලොන්ට ආතතිය කියන්නේ මානසික අවපීඩනය ඇති වෙන්න පුළුවන්. කාංසාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරයේ මානසික ආබාධයන්ට පවා මේගොල්ලෝ ගොදුරු වෙන්න පුළුවන්. මේ මුල් ළමා කාලේදී මේගොල්ලෝව චිත්තවේගීව නොසලකා හැරීමෙන් සහ වාචිකව අපයෝජනය කිරීමෙන්. ඉතින් දරුවෙක්ට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට ඒගොල්ලන්ට අපේ හැසිරීම වගේ දේවල් ගැන යම්කිසි හැඟීමක් පොඩි තේරුමක් තියෙනවා. මොකද අපි කේන්තියෙන් යාට කෑ ගහන විදිය, යාදරෙන් යාට කතා කරන විදිය එයා කාලයක් යනකොට තේරුම් ගන්නවා. ඒ හින්දා අපි පුළුවන් තරම් අපේ තරහව යටපත් කරගෙන, පුළුවන් තරම් අපේ අර කේන්තියාම කියන වචන පාලනය කරගෙන, එයා කරන වැරදි ඉවසගෙන ඉන්න පුළුවන් නම් අපි වැරද්දක් කළාට පස්සේ වැරද්ද යාට කියලා දෙන්න ඕනේ මේක කරන්න එපා, මේක වැරදි කියලා. හැබැයි අනවශ්‍ය විදියට කෑ ගහලා, අනවශ්‍ය විදියට බැනලා, අනවශ්‍ය විදියට ගහලා ඒ විදියට ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න ගියොත් අනිවාර්යෙන් එයාගේ අනාගතයේදී මානසිකව එයාට යම්කිසි ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ හින්දා අපිට තේරෙනවනේ. අපිට තේරෙන නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒගොල්ලෝ කරන වැරදි වලදී අපේ කේන්තිය තරහව පාලනය කරගන්න.